දෙදහස් විසිහයේදී පරාජය නුපුරුදු පංජාබ් රජවරුන් මහරාජා යදවින්ද්‍රා සිං ක්‍රීඩාංගණයේදී රාජස්ථාන් රොයල් ඉදිරියේ දන 9යි. දශුන් සානකත් අද රාජස්ථාන් සංචිතය නියෝජනය කරයි. ක්‍රිකට් ලොව තොරතුරු ඇසීමට ක්‍රිකට් හයිලයිට් අප හා එක්වන්න. 2026 IPL තරගාවලියේ මෙතෙක් අපරාජිතව තම අනසක පැතිර වූ පංජාබ් රජවරුන් රාජස්ථාන් රොයලය හමුවේ කඩුළු 6ක පරාජයක් කුරුම කරගනී. මහරාජා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු තරගයේ කාසියේ වාසි හිමි කරගත් රාජස්ථාන් නායකයා පළමුව පන්දු රැකීමට තෝරාගත්තා. ලද අවසරයෙන් පංජාබ් කිංස් කණ්ඩායම නියමිත පන්දුවර 20 නිමා කළේ කඩුළු 4ක් දැවී ලකුණු 222ක් ලබාගෙනයි. අවසන් මොහොතේ ක්‍රියාත්මක වූ මාකස් ස්ටොයිනිස් ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළේ රැස්ව සිටි සියලු දෙනාට ගිනිකෙලි සංදර්ශනයක් ඉදිරිපත් කරමින්. පන්දු 22කට ලකුණු 62ක් නොදෙවී ලබාගත් ස්ටොයිනිස් පංජාබය ඉතා ඉහළ ලකුණු මට්ටමකට රැගෙන ගියා. 223ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය රාජස්ථාන් රොයලය පන්දුවර 19 පන්දු දෙකක් වැය කරමින් ලකුණු 228ක් ලබාගෙන තරගය ජයගත්තා. රොයලය වෙනුවෙන් දර්ශනීය ඉනිමක් දියත් කළ ඩොනමන් ෆයිරයා පන්දු 26කින් ලකුණු 52ක් ලබා ගත්තා. ජයිස්වාල් ලකුණු 51යි. ඒ අනුව මෙතෙක් 2026 IPL තරගාවලියේ අපරාජිතම කණ්ඩායම වූ පංජාබ් කණ්ඩායම ලකුණු 6කින් පරාජය කිරීමට රාජස්ථාන් රොයලයට හැකියාව ලැබුණා. දශුන් සානකද අද තරගයට ක්‍රීඩා කිරීම කැපී පෙනුණා. මෙවැනි තොරතුරු ඇසීමට ක්‍රිකට් හයිලයිට් අපත් සමග එක්වන්න.